එක නගරයක සාප්පු ඇතිකාරයෙක්. එයාගේ සාප්පුවේ දොරට උඩින් පොඩි බෝඩ් එකක් එල්ලනවා. බෝඩ් එකේ දාලා තියෙනවා puppies for sale කියලා. ඒ කියන්නේ බලු පැටවුන් විකිණීමට ඇත කියලා. මේ වගේ බෝඩ් වලට කවුරු නැතත් පුංචි දරුවෝ ආකර්ෂණය වෙනවා. ඒක ඇත්තටම පුදුමයක් නෙමෙයි. සාප්පු හිමියාත් මේක දන්නවා. දවසක් මේ බෝඩ් එක කිව්වා වගේ මේක පිරිමි ළමයෙක් දකිනවා. දැකලා ඇවිත් සාප්පු හිමියාගෙන් අහනවා ඔයා මේ බලු පැටව විකුණන්නේ කීය ගාණේද කියලා. එතකොට සාප්පු හිමියා උත්තර දෙනවා ඩොලර් 30ත් 50ත් අතර ඕන ගානකට දෙන්නම් කියලා. ඉතින් මේ පිරිමි ළමයා සාකුවට අත දාලා මාරු කාසි ටිකක් ගන්නවා. එතන තියෙනවා ඩොලර් 2යි 7.37ක්. ඔහු අහනවා සාප්පු හිමියාගෙන් කරුණාකරලා මට බලු පැටව බලන්න පුළුවන්ද කියලා. සාප්පු හිමියා hina වෙලා විසිල් ගහනවා. එතකොටම ගෑනු කෙනෙක් කොරිඩෝවෙන් එනවා. ඈත් එක්ක ලස්සන පුළුම් බෝල වගේ ඉන්න චූටි බලු පැටව 5 දෙනෙක් පෙරලි පෙරලි එනවා. ඒ පැටව 5 දෙනාගෙන් එක්කෙනෙක් එන්නේ වැටි වැටි ගොඩක් හිමීට. මේක දැකලා පිරිමි ළමයා අහනවා ඇයි අර බලු පැටියා කොර ගහන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ කියලා. බලු පැටව පරීක්ෂා කරපු පසු වෛද්‍යතුමා කිව්ව විදිහට ඒ බලු පැටියාගේ උකුල් පෙත්තක් නැහැ. ඉතින් ඌ හැමදාටම කොර ගහයි කියලා සාප්පු හිමියා උත්තර දෙනවා. මේක අහපු පොඩි දරුවා කලබල වෙනවා. ඔහු කියනවා මට මෙතනින් ගන්න ඕන මේ කොර ගහන බලු පැටියව කියලා. සාප්පු හිමියා hina වෙලා ඔයා ඒ බලු පැටියව සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. ඇත්තටම ඔයාට එයාව ඕන්නම් මං එයාව දෙන්නම් කියලා කියනවා. ඒ පාර සාප්පු හිමියා දිහා බලලා දරුවා ඇඟිල්ල දික් කරලා කියනවා මං කැමති නෑ ඔයා ඌව මට නිකන් දෙනවට. ඌත් අනිත් පැටව වගේම හැම සතයක්ම වටිනවා. මං එයාගේ සම්පූර්ණ ගාණ දෙන්නම්. දැන් මං ගාව ඩොලර් 2.37ක් තියෙයි. මෙයාගේ ගාණ සම්පූර්ණ වෙනකල් හැම මාසෙම මම 750 ගාණ දෙන්නම් කියලා කියනවා. අයෙත් කඩකාරයා දරුවා දිහා බලලා ඇත්තටම ඔයා ඌව සල්ලි වලට ගන්න ඕනේ නෑ. මං ඔයාට ඌව දෙන්නම්. ඌට කවදාවත් අනිත් බලු පැටව වගේ දුවන්න පනින්න සෙල්ලම් කරන්න බැරි වෙයි. ඒ හින්දා නිකන් අරන් යන්න සල්ලි එපා කියලා කියනවා. එතකොටම අර පිරිමි ළමයා කඩහිමියව පුදුම කරමින් එයාගේ කලිසම් කකුල උස්සලා ලොකු යකඩ වරහණක් බැඳපු එයාගේ හොඳටම ඇඹරිලා තිබ්බ වම් කකුල පෙන්නනවා. සාප්පු හිමියාගේ ඇස් උඩ යනවා. ඒක පෙන්නලා දරුවා සංසුන් හඬින් හොඳයි. මාත් එච්චර හොඳට දුවන්නේ නැහැ. මාත් ඇවිදින් හිමීට. ඒ හින්දා කමක් නැහැ. මට මේ බලු පැටියව ඕනේ. නිකන් එපා. මං මෙයාවම ගන්නේ බලු පැටියට ඕනි. එයාව හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලා කියනවා. සාප්පු හිමියා ඒ වචන ටිකට ගොළු වෙලා යනවා. මතක තියාගන්න කෙනෙක්ව තේරුම් ගන්න හැමෝටම බෑ. කෙනෙක්ගේ අසරණකමක් තේරුම් ගන්න පුළුවන් අය සෑහෙන අඩුයි. කෙනෙක්ගේ අසරණකමක් තේරුණත් කරුණාවක් හිතේ උපදින අය තවත් අඩුයි. කරුණාවක් උපන්නත් එහෙම කෙනෙක්ට පිහිට වෙන්න හිතන අය හුඟක්ම අඩුයි. එහෙනම් එහෙම හිතන කෙනෙක් ඉන්නවා නම් එයා මේ මහ පොළොවට ඇත්තටම සම්පතක්. ඇත්තටම අපි කොහොමද එහෙම කෙනෙක් වෙන්නේ? ඒකට උත්තරේ විදියට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලම ඔයාව තේරුම් ගන්න. ඔයාගේ අසරණකම් තේරුම් ගන්න. එතකොට ලෝකයේ දිහාවට හැරුණම ඔයාට පෙනේවි ඔයා වගේ තව ගොඩක් අය ඉන්නවා කියලා. ඉතින් එහෙම අපි ඒ වගේ අය වෙනුවෙන් කැපකිරීමක් කරමු. ඒ අයගේ මූණේ හිනාවක් දකින්න බලාගෙන. අමතක නොකර මේ පණිවිඩය අනිත් අයටත් බෙදන්න. දවසක ලෝකේ පොඩ වෙනස් වෙලා මේ මහ පොළොවේ ලස්සන මිනිස් මල් පිපේවි.